අපි දැන් මේ රැඳී සිටින්නේ මාතර නිල්ලලා යෝජනා ක්‍රම ව්‍යාපාරයේ BR3 බෙල්ලේ මෝදර මුලන කියන ප්‍රදේශයේ මහා නිල්ලලා ගඟ අයිනේ. මේ තියෙන්නේ මට යාබදව මේ නිල්ලලා නදිය. එතකොට මේ නිල්ලලා නදිය එදා මෙතෙන්ට අපි මේ පරිසරයට එනකොට මේ පරිසරයේ තිබුණේ කෙටලාවල්, කඩොලාන පරිසරය, කඳුරු කිරලා මෙන්න මේ වගේ විශාල ගස් තියෙන කඩොලාන පරිසරයක්, ඉතාම සුන්දර පරිසරයක් තමයි අපි එදා දකින්නේ. අද මේ හදිසියෙ මම මෙතෙන්ට එනකොට මේ තියෙන්නේ විශාල විනාශකාරී පරිසර විනාශකාරී සිද්ධියක් මෙතන වෙලා තියෙනවා. මේ කුණු ගෙනල්ලා දාලා ඒව වහලා මේ කෙටලාවල් ඒ වගේම මේ පරිසරයට හිතකාමී ගස් ඔක්කොම විනාශ කරලා දාලා මේ ඊයේත් කඩලා දාලා ගස් මේ තියෙන මේ ඊයේ කළා මේ ගිනි තියලා මහා කිරල ගස් ගිනි තියලා කඩලාන පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ මේ වටිනා පරිසරය ගිනි තියලා විනාශ කරලා මාතර මහනගර සභාවෙන් තමයිලු මේව ගෙනත් දාන්නේ මිනිස්සු කියන්නේ. අපි නෙමෙයි කියන්නේ ප්‍රදේශවාසීන් කියන මාතර මහනගර සභාවේ ටැක්ටර් වලින් මේව ගෙනත් දාන්නේ. අතරම ඉතින් මේක මොනතරම් විනාශකාරී අපරාධයක්ද? අපි මේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාත් එක්ක ක්ලීනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා අපි මොනතරම් දේවල් කරාද? නමුත් මේ පොඩි දේවල් කරා වගේද මේ අක්කර ගානක භූමියක්, මේ විශාල පරිසරයක්, මේ වටිනා සුන්දර කඩලාන පරිසරයක් මේ ගඟත් එක්කම ගොඩ කරනවා. දෙයි හාමුදුරනේ මේ නිල්ලලා නදියනේ මේ ගොඩ කරන්නේ. මේකට කවුද අවසර දීලා තියෙන්නේ? මේ මොන නිර්ධාරීන් කරන වැඩක්ද? මොන කාලකන්ණි වැඩක්ද? මේකට වග කියන්නේ කවුද? මම ආන්නේ මේ නිල්ලලා ගඟත් එක තියෙන මේ බිම්තීරුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයිති. අපි දන්න තරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රක්ෂිතයක් තමයි මේ මහ ගඟ අයින. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී කොහෙද ඉන්නේ? විදුරු කාමරයක නැත්නම් නිදාගෙන තින්නේ. මොනවටද මහ ජනතාවගෙන් පඩි ගන්නෙ? මේ තරම් හානියක් වෙන මේක දකින්නේ නැත්තම්. ඒ වගේම පහත් බිම් සංවර්ධන මණ්ඩලය, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, පරිසර අධිකාරිය, මේ රාජ්‍ය ආයතන ජනාධිපති වුණාට තියෙන්නේ මේ නිකන් මිනිසුන්ට සෙල්ලම් කර ළමයින්ට බෝල ගහ පඩි ගන්නද? මේක මාර අපරාධයක් නෙමෙයි වෙන්නේ. එතන මේ අපරාධෙට වගයන් අපේ රටේ කවුරුවක් ගන්න නැත්තම් හෙට අනිද්දා අර දිත්වා සුලිකුණාටෝ වගේ විනාශයක් වුණත් නිරිතගේ මොසමත් එක්ක මේ කුණු කන්දල් ඔක්කොම අපිට නේ හානි වෙන්නේ. ඒ මේ ගඟ කොට කරලා තියෙනකොට ගඟේ වතුර කොහාටද බහින්නේ? එක පැත්තකින් කරදීවා දෙකක් හදලා ගඟ 17 මාරක් ගඟ හරස් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අර පැත්තේ මහා විශාල කුණු කන්දක් මීතර මුල්ල කුණු කන්ද වගේ එකක් ගඟට හරලා තියෙනවා. එතන මේ ඔක්කොම හොදා යන වතුර තමයි අපි පිරිපාදු කරලා ජල සම්පාදන මණ්ඩලය අපිට දෙන්නේ. ජල සම්පාදන මණ්ඩලයට අයිතියක් තියෙනවනේ. ජලය පිරිසුදු කරලා අපිට දෙන්න ජලයට අපද්‍රව්‍ය එකතු කරනකොට එයාලා පරීක්ෂණ කරන්න ඕනේ. මේ බැරලෝහ අපද්‍රව්‍ය අසුචි මිශ්‍ර කොහොමද මේ මෙහෙම වෙන්නේ මේකට මිශ්‍ර වෙන්නේ කියලා. මේ කිසි දෙයක් බලන්නේ නැත්නම් අතිගරු ජනාධිපතිතුමා ඔබතුමාත් නීතිය බලලා මේ නිලධාරීන්ට අදාළ රාජ්‍යකාරිය කරලා මේවා පරීක්ෂණයක් කරන්න, මේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. දෙයි හාමුදුරනේ මේ වගේ අපරාධ කරනකොට මේ සභා ධර්මයේ විකෘති වෙනවා. පහුගිය දවස්වල මේ පැත්තට ආවි දිත්වා සුලිකුණාටුවයි මෙන්න මේ වගේ අපරාධ කරන නිසා. මේ වගේ අපරාධ මේ මාතර දකුණේ වෙන්න දෙන්න එපා ජනාධිපතිතුමනි. මේ බලන්නකෝ මේ සුන්දර කෙටලාව පරිසරය, මේ කඩලාන පරිසරය කඩලා විනාශ කර ගඟ ගොඩ කරනවා. ඉතින් ගඟ ඊට පස්සේ වහිනකොට සභා ධර්මයේ විනාශ වෙලා අපි විනාශ කරනවා. ඒ අපි වන්දි කරන්නේ අහිංසක අපිට මේ මාතර ජනතාවට. මේක ඉඩ දෙන්න එපා. කරුණා කරලා ඉතා ඉක්මනින් මේ අදාළ වගකීම් හොයලා මේකට වග කියන්න ඕන අය මන් දන්න ධර්මයේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා, පරිසර අධිකාරිය, ඒ වගේම මේ වෙනත් ආයතන තවක් ගොඩක් තියෙන නගර සභාව, ප්‍රාදේශීය සභාව, මේකට කුණු දානවා කියන නගර සභාවෙන් ඒ ටික ඒ ඔක්කොම හොයලා බලලා අපි එදා පහුගිය රජවල් වල තියෙන වැරදි නිසානේ අපි ඔබතුමාට බලය දුන්නේ. මේ ප්‍රාදේශීය නිලධාරීන් වල අපි දැනුම් දුන්නා. මේ සිදුවීම් හැම එකක්ම ප්‍රාදේශීය දේශපාලඥයන්ට මම ලිඛිතව දැනුම් දීලා තියෙනවා ලියාපදිංචි දපෑලින්. මේකට ක්‍රියාත්මක නැහැ, ඇහැ කරලා බැලුවෙත් නැහැ. ඒතර මේ විනාශය බලන්නේ කයිද? ඒගොල්ලෝ මේකට සහයෝගය දෙනවද? නැත්තම් කියන්නකෝ අපි වත් කරපු අයනේ. ඊළඟට ඒ ගෙදර යවන්නද කියන්නේ? ඒක නිසා කරුණාකර ජනාධිපතිතුමා මේ අපරාධයට පුළුවන් තරම් අවධානය යොමු කරලා මේක අවසන් කරලා දෙන්න බොහොමත්ම ස්තුතියි.